සිදුහත් කුමරු කුඩා කාලේ මව මිය ගියද? නෑ තිෂා. කුමාරයා මහා පින්වන්තේ. ඒ නිසා එසේ වන්න බැහැ. කණ්ඩුල අද ලස්සන කතාවක් කියනවා. අහගෙන ඉන්න කණ්ඩුල. අලිනි වණ්ඩෝ කියන්නේ ඕලන්ද සම්භවයක් ඇති ලේඛිකාවක්. ඒ ජීවත් වූයේ අපේ රට. ඒ ලියූ ප්‍රසිද්ධ පොතක් තමයි Legends of Ceylon. සිලෝනේ පැරණි කතා. මේ පොත 1900 දී මුද්‍රණය කළා. ඒකල අපේ ජනවහරේ තිබුණු කතාවන් මෙහි ලිඛිත කර තිබුණා. මේ තිබෙන්නේ ඇය විසින් ලියලා ලද එම පොතයි. මෙහි පළවන කතාව වන්නේ The Prince of Lanka. එනම් ලංකාවේ කුමාරයා. ලංකාවේ කුමාරයා කතාවට ඇඳ ඇති රූපය තමයි මෙහි දැක්වෙන්නේ. එම රූපය නම් කරලා තිබුණේ මායාදේවිය සහ ලදුරු කුමාර චරිතය යන්නයි. මේ සනාත වන්නේ සිදුහත් කුමරු ලංකාවේ කුමරකු ලෙසයි. අපි දැන් මේ කතාවට සමන් දෙමු. මතකද කුඩා කාලේ අපි අහපු එකමත් එක රටක කතා. අන්න ඒ වගේ කතාවක් තමයි මේ කියන්න යන්නේ. එකමත් එක රටක බලවත් රජ කෙනෙක් සහ කරුණාවන්ත දේවියක් හිටියා. ලෝපුරා සිටින කවියන් ඔවුන්ගේ රටේ සුන්දරත්වය ගැන ලිව්වා. මේ ලංකා රටේ සෑමදාම තිබුණේ වසන්තයයි. කිසිම දවසක ශීත ඍතුවක් හෝ දැඩි ග්‍රීෂ්ම ඍතුවක් උදා වුණේ නැහැ. මෙරට පිරිමි ශක්තිමත්, කාන්තාවන් මෘදුයි, කරුණාවන්තයි. වැසියෝ රජුට සහ දේවියට ආදරය කළා. නමුත් ඒ සියල්ලන්ටම පොදු වූ කනගාටු දෙයක් තිබුණා. රජුට සහ දේවියට දරුවන් හිටියේ නැහැ. එක් දවසක් දේවිය හුදකලා උයනේ රජු එනතෙක් මග බලාගෙන සිටියා. ඒ දුටුවා කුරුල්ලන් දෙදෙනෙක් රණ්ඩු වෙනවා. ලොකු කුරුල්ලා පොඩි කුරුල්ලාට කොටමින් උයන පුරාම ඌ පසුපස එළවනු ලැබුවා. කුඩා කුරුල්ලා වෙහෙස වී උයනේ ජල තටාකයට වැටුණා. දේවිය උපකාර නොකරන්නට කුඩා කුරුල්ලා දියේ ගිලෙනවා. කුඩා කුරුල්ලා දිව්‍යමය කුරුල්ලෙක්. ඌ කීවා දේවියගේ පැතුමන් ඉටුවනවා කියලා. ටික කලකට පසු දේවියට කුමාරයෙක් උපන්නා. මුළු දිවයින පුරාම සිටි මිනිසුන් සතුටුව උත්සව පැවැත්වුවා. ආගමික සිද්ධාස්ථානවලට ගොස් පුද පූජා පැවැත්වුවා. බෙර වයමින් බොහෝ සතුටුව විනෝද වුණා. මේ සුන්දර ලංකාවේ දින මාස වේගයෙන් ගෙවි ගියා. කුමාරයාට උයනේ වෙනම කාමරයක් තිබුණා. ලදුරු කුමාරයා නිරන්තරයෙන් මව සමග මෙහි ගත කළා. කුමාරයාව කිසිම දිනක හුදකලාව තැබුවේ නැහැ. මාලිගාවෙන් පිටතට යන විට පියත් වූ සමග ගියා. රජුත් දේවියත් කුමාරයාට දුක හිතෙන අප්‍රසන්න දේවල් මුණ ගැසෙන්න ඉඩ සැලසුවේ නැහැ. කුමාරයා ශක්තියෙන් සහ රුවෙන් වැඩුණා. සත්ව හිංසාවට අකමැති බැවින් පියා සමග දඩයමේ ගියේ නැහැ. දවසක් කුමාරයායි රජතුමයි රජවාසලට පැමිණෙමින් සිටිනට යාචකයෙක් වුන් වෙතට පැමිණ සිඟමන් ඉල්ලුවා. කුමාරයාට ඒ ගැන දුක සිතී ඔහුගේ සියලු මුදල් යාචකයාට දුන්නා. රජු කුමාරයා දුකෙන් සිටින බැවින් තරඟාවලියක් සංවිධානය කළා. මෙම උත්සවයේදී දක්ෂතාවේ නිර්භීතකම උරගා බැලුවා. කුමාරයා පියාගේ ඉල්ලීමට මෙම තරඟාවලියට සහභාගී වුණා. කුමාරයා පොරපොල් තරඟයෙන් දිනුවා. පොල් කෙලි, උණ කෙලි, ලිස්සන ගසේ යාම් වැනි තරඟ මෙම තරඟාවලිය පැවැත්වුණා. තරඟාවලියේ අවසාන දිනේ සුරෝපිම
කුමාරිකාව තෝරන තරඟයක් පැවැත්වුණා. ජයග්‍රාහිකාවට මැණික් මාලයක් ප්‍රදානය කරනු ලැබුවා. ජයග්‍රාහික කුමරිය ලස්සන මෙන්ම කරුණාවන් නිසා කුමාරයාට ඇය කෙරේ ආදරයක් ඇති වුණා. නොබෝ දවසකින් කුමාරයා සහ කුමරිය විවාහ වුණා. නමුත් කුමාරයාට යාචකයා අමතකුනේ නැහැ. දිනක් කුමාරයා රජවාසල හැර ගොස් තිබුණා. රජපෞලි අය මෙන්ම රටවැසියන්ද බොහෝසේ කම්පා වුණා. බොහෝ කලකට පසු රජුට පණිවිඩයක් ලැබුණා. ශ්‍රේෂ්ඨ ආචාර්යවරයෙක් පැමිණ දුකින් සිටින මිනිස්සුන්ට නිවීමට උපකාර කරනවා කියලා. රජුගේ ඉල්ලීමට ආචාර්යවරයා රජමාලිගාවට පැමිණියා. ඔහු පාවා නැමැතුව හිස බූගා සිවුරක් ඇඳ සිටියා. කුමරිය හඳුනාගත්තා එහුගේ කලකට ඉහත නැති වුණු කුමාරයා කියලා. සිදුහත් කුමරු උපන්නේ ලංකාවේ. අපට කොච්චර සතුටුද. නැවත හමුවෙමු.